අයබෝවන් මේකේ සම්පූර්ණයෙන් මම පොඩි අදින්න හදන්නේ දැන් මේක කපරාරු කරලා තියෙන්නේ ටිකක් බිත්ති උසයි අඩි 16ක් විතර උසයි මේ බිත්ති මෙතන මුදුන මමත් එහෙම වෘත්තීය මට්ටමේ පොටි අදින ශිල්පියෙක් නෙවෙයි. නමුත් මේක අපිට කරන්න බැරි කමක් නැහැ. මම මේක කරන්නේ වෘත්තීය මට්ටමේ පොටි අදින ශිල්පීන්ට හානියක් කරන්න හිතාගෙන නෙවෙයි. ඉතින් නිමාඩුවේ ඉන්න ගමන් මේ වගේ වැඩක් කරන්න පුළුවන්. මම තනියෙන් කරන්නේ. ඉතින් මේ වගේ අපි අපේම දෙයක්, තමන්ගේ දෙයක් තමන් කරපුවම ඒක මේකේ තියෙනවා අපිට සතුටක්, ආත්ම තෘප්තියක්. ඒක පළවෙනි එක. අනිත් එක තමයි අපිට වෙන කෙනෙක්ගෙන් වැඩක් ගන්න වුණත් අපි දැනගෙන ඉන්න ඕනි වැඩේ කරන්න හැටි කොහොමද කියලා වැඩේ දැනගෙන ඉන්න ඕනි. නැත්නම් අපිට ඒ වැඩේ කරගන්න බෑ. යා කියන විදිහට අපිට එකඟ වෙන්න වෙනවා. නමුත් අපි මේක කරලා තියෙනවා නම් දන්නවා නම් මේකේ තියෙන දේවල් අපිට පුළුවන් වැඩ කරන කෙනෙකුට කියලා වැඩේ කරගන්න. මොකද අපි මේක දන්න නිසා. මම පොටි අදින්න තෝරගත්තේ මෙන්න මේ VNS කියන පොටි වර්ගය 675යි රත්නපුරේ තව 800 ගණන් වලට 700 ගණන් වලට එමත් තිබුණා. නමුත් මම මේක තෝරගත්ත ගොඩක් වියදම් වැඩි කරන්න ඕනේ මේ ඕනේ කියලා හිතච්ච නිසා. මේකෙදී තව තියෙනවා මේ ටින් වල එන එක කම්පැනි වලින් කෝස්ගේ ඒෂියන් පේන්ට් වලින් හදන මේ අදාපු රෙඩිමේඩ් පොටි තියෙනවා. වතුර දාලා අනලා හදපු එකක්. ඒක අදින්න පහසුයි. නමුත් ඒක ටිකක් ගණන් වැඩි. ඒ නිසා මේක දාලා අපිට උවමනා ප්‍රමාණයට වතුර දාලා අනලා ගත්තම ගැටලුවක් එන්නේ නැහැ. හොඳට පොටි අද ගන්න පුළුවන්. පොටි ටික කවලම් කරන්න අනිවාර්යයෙන්ම මේ පොටි වැඩේදී පිරිසිදුකම විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඉතින් මම මේකට තෝරගත්ත පොටි කවලම් කරන්න මේ ෆිලර් ප්ලේට් 4 කෑම එක පිරිසිදුයි. ඊට පස්සේ මේ මම පොටි ගන්න ගත්තේ තෝරගත්තේ පොල් කට්ටක්. මේකට මොකක් හරි භාජනයක් ගන්න පුළුවන්. හැබැයි මේ පොල් කට්ට මේ මම ඇතුළ පිට ටිකක් පිරිසිදු කළාම මොකද මේ පොල්පත් එහෙම එකතු වුණොත් ඒත් මේ පොටි වලට වැඩි එකතු වුණොත් පොටි අදිනකොට මේ කැරි යන නිසා ENS කියලා පොටි එකක් තියෙන්නේ පොටි ටික කවලම් කරගන්න. ඒකට අපිට පොල්කට ඉස්සෙල්ලා මේ වාජනේට පොටි ටිකක් දාලා ඊට පස්සේ වතුර දාන ගමන් මේක කවලම් කරන්න තමයි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් පොටි අදින්න ඕන වෙන්නේ මෙන්න මේ උපකරණ දෙක. මේ තමයි ස්ක්‍රේපර් එක. අඟල් 2.5ක් තියෙන මේ ස්ක්‍රේපර් එක ටිකක් පාරල වුණොත් තවත් හොඳයි. ඊට පස්සේ මේ තියෙන්නේ පොටි හැන්ද කියලා මම නම් කියන්නේ සාමාන්‍ය ෆිනිෂින් හැන්ද කියලා කියනවා. ඉතින් පොටි හැන්ද මේකයි මේ උපකරණ දෙක තමයි පොටි අදිනකොට ප්‍රධාන වශයෙන්ම වුමනා වෙන්නේ. ඉතින් මේ දෙකත් පිරිසිදුවට තියෙන්න ඕනේ. ඊට මේ වගේ මේකෙන් තමයි පොටි අදිනකොට මේකේ කඩතොළු වගේ මේ මූණතේ තියෙනවා නම් ඒ කඩතොළු පාරවල් ඉරි වගේ හිටිනවා. ඒ නිසා මේවා නිතරම පිරිසිදුවට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අදින පොටි පාරේ පොඩි ඉරි පාරවල් වගේ හිටලා ඒව පුරවන්න වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඒ නිසා හැම වෙලේම මේ පොටි හැන්ද නැත්නම් ෆිනිෂින් හැන්ද කෙරවල් ඊටාම හොඳ තියුණු විදිහට තියෙන්න ඕනේ. කඩතොළු නැතුව. බලන් කරපු පොටි වල අදම් කියන්නේ සාමාන්‍යයෙන් එහෙම වැටෙන නොවැටෙන ගාන. මෙන්න මේ ගානට આવහම තමයි වතුරයි පොටි සාමාන්‍යයෙන් අදින්න පුළුවන් පහසෙන්නේ. ඔබට අවශ්‍ය විදිහට වතුර අඩු වැඩි කරලා මේකේ ඝනකම තත්ත්වය හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ගානට වගේ ඒවා තියෙනවා නම් පොටි අදින්න පහසුයි. ඉතින් දැන් පොටි අදිද්දී විශේෂයෙන්ම මේ උපකරණ දෙකේ පිරිසිදු බව
විශේෂයෙන් වැදගත් වෙන නැත්නම් මේ මගේ මේකේ තියෙන මේ මලකඩ ටික මේ තියෙන්නේ හැන්දු තියෙන මලකඩ ටික පොටි වලට එනවා. ඒ නිසා මම කිව්වේ කලින් මේ පිළිසිදුකම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. වාදන වල සහ උපකරණ වල නැත්නම් අදින පොටියට සෞඛ්‍යය පොටි අදින්න ඉස්සෙල්ලා අපේ තියෙන මේ විත්තිය මෙන්න මේ වගේ දැන් උඩින් කපරාරු කරද්දි වැටිලා තියෙනවා. මේ තව සිමෙන්ති වැටිලා මේ දැන් මෙතන තියෙනවා මේවා මෙතන තියෙන මේ ඒ වගේ දැන් මේවා කඩලා අයින් කරන්න ඕනේ. ඒ වගේ දැන් පිරිසිදු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. නැත්නම් පොටි අදින එකේ ගුණාත්මක බව නැති වෙනවා. ෆිනිෂින් එකක් නැති වෙනවා. ඒක පිරිසිදු කරගන්න මම මේ පරණ පොටි හඳක් පාවිච්චි කරනවා. පොටි අදිද්දී ගොඩක් වෙලාවට කියනවා මේ පොටි ගැලවෙනවා කියලා. ඉතින් මුලින් මේකේ කෝඩ් දෙකක් අදිනවා. පළවෙනි කෝඩ් එක අදිද්දී ගොඩාක් ඝනකමට අදින්නේ නැහැ. පළවෙනි කෝඩ් එක ඝනකම නැත්නම් ලස්සනට පේනවා. හොඳට වැහෙනවා, ඉක්මනට වැහෙනවා. ඒ වුණාට ඝනකමට ඇද්දම තියෙන්නේ මේ ගැලවෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා පළවෙනි කෝඩ් එක ටික තුනියට අදින්න ඕනේ. තුනියට ඇද්දම ඒක වේරුණාට පස්සේ ඒක උඩ ටිකක් ඝනකමට ඇද්දම කල් රඳා පවතිනවා. පළවෙනි කෝට් එක අදිනකොට අපි උඩටයි පහළටයි අදිනවා. දෙවෙනි කෝට් එක අදිනකොට වමට දකුණට අදිනවා. එතකොට අර ඉතුරු වෙලා තියෙන කඩතොළු පාරවල් තියෙනවා නම් ඒවා දෙපැත්තට මෙහෙ උඩට පහළට වමට දකුණට අදිනකොට වැහිලා යන නිසා මුල් මේක මම අදින්නේ උඩටයි පහළටයි. ඒක කැමති කෙනෙකුට පුළුවන්. කැමති දෙකනේ. නමුත් එකපාරක් අදින ඇද්ද පැත්තට විරුද්ධ පැත්තට දෙවෙනි පාරක් අද්දන් තමයි වඩා හොඳට මේ කඩතොළු වෙහිලා යන්නේ. මේ හැන්ද අල්ලද්දිත් පොටි හැන්ද අල්ලද්දිත් මේ කෙලින්ම මෙහෙම බිත්තියට අල්ලන්නේ නැතුව චුට්ටක් කැලකල මෙහෙම සම්පූර්ණයෙන් අල්ලන්නේ නැතුව අංශක 45කට විතර වෙන්න තමන් අල්ලන්න ඕනි. එහෙම නැති වුණොත් පොටි හරියට ඇදිල්ලෙන්නේ කෙලින්ම අල්ලලා කපාගෙන යනවා. ගොඩාක් එනවා ගොඩක් එන නිසා අපිට කරලා බලන්න අදට පුරු විදියට තමයි අපිට පේනවා කොහොමද දිටි හැවරෙන්නේ කියලා අන්නේ ඇන්ගල් එකට මේ ටික ඇතිල්ලුවම හරි. දෙවෙනි පාර පොටි අදින්න කලින් මෙන්න වගේ තියෙනවා මේ කඩතොළු පාරවල්. පළවෙනි පාර ඇදපු කඩතොළු පාරවල් මේක මේ තැන් මෙන්න මේ ටික වැලි කොලයකින් කපා ගන්න ඕනේ. එතකොට තමයි දෙවෙනි පාර අදින්න ලේසි වෙන්නේ. දෙවෙනි පාර පොටි අදින්න කලින් පළවෙනි පාර පොටි අදිද්දී අපි හැඳි පාරවල හිටිනවා කඩතොළු වගේ එහෙම හිටිනවා. මේ ටික ඉතින් අයින් කරගන්න ඕනේ. ඒකට මම මේ පාවිච්චි කරේ මේ අර වෙජි ෆෝම් මනිස් එකක්. මේකට ගන්නට මේ 80 වෙලි කොලයක් මම අලෝ ගත්තා. දැන් මේක ටිකක් වේලිලා තියෙන සාමාන්‍ය ගානකට වේලිලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ගන්නකට වෙජි ෆෝම් එක පොටි අදින්න. දෙවෙනි පාර පොටි අදිනකොට ගොඩාක් දුරට කඩතොළු අඩු වෙන්න අදින්න ඕනේ. මේ ගානට අදගත්තම අපිට ප්‍රශ්නයක් නැහැ වැඩි කොලෙන් කපා ගන්න පුළුවන්. මම කියන්නේ මගේ අදහස අපි කොයි වෙලාවකවත් මේ බෑ කියලා කිසි දෙයක් නිකන් ඉන්න හොඳ නැහැ. අපි කරලා බලන්න ඕනේ. කරන්න ඕන YouTube වල තරම් වීඩියෝ තියෙනවා. ඉතින් කරලා බලලා කවුරු කෙනෙක්ගෙන් ලොකුවට කරන්නේ නැතුව පොඩි කොටසකට කරලා බලලා ඒක අත්දැකීම ආවට පස්සේ අපිට පුළුවන් ලොකුට අපේ ගෙදරක දෙයක් කරන්න. එහෙම කරපුවා අර අපිට ආත්ම තෘප්තියක් තියෙනවා මේක මම කළේ. මේ කාමරේ කොටියක් දෙනවා මගේ ගෙදර කොටියක් දෙනවා කියලා එනවා අපිට ලොකු සතුටක් හැඟීමක් එනවා. ඉතින් ඒක තමයි වටින්නේ. අපි ගෙදර ඉන්නකම් මැරෙනකම් අපිට
පුළුවන් හිතන්න මේක මම කරපු දෙයක් කියලා. මේ විදිහට මේක හදාගත්තට පස්සේ අපිට පුළුවන් 180 වගේ කොලකින් මේක තුනී දාලා තියෙන කඩතොළු ටික අර කලින් දැකපු කඩතොළු ටික කපාගෙන ඊට පස්සේ ඊට උඩින් ෆිලර් එකක් ඇටගත්තා පස්සේ වැඩේ ඉවරයි. ෆිලර් එකෙන් පස්සේ අපි තිත් එකක් ගන්න ඕනි. මේ පොටි ටික ඇදලා 180 කොලෙන් කැපුවට පස්සේ අවසානයේ ෆිලර් එකක් ගන්නවා. නැත්නම් අර කුඩු ටික හැදෙනවා ඇඟේ ඇතිල්ලෙනවා මේ පොටි කපපු කුඩු නිතරම ඇඟේ ඇතිල්ලෙනවා. ඒ නිසා ෆිලර් එකක් ගාවට පස්සේ ඇඟේ ඇතිල්ලෙන ගතිය නැති වෙනවා. ෆිලර් එක ගාලා ඊට උඩින් කැමති පාටක් ගාගන්න පුළුවන්. ඊට පස්සේ වැඩේ ඉවරයි. ඕක තමයි කොටි අදින ක්‍රියාවලිය. ඉතින් මම හිතනවා මේකෙන් සාමාන්‍ය අදහසක් කිසිම දෙයක් ගන්න නැති කෙනෙකුට හොඳ අදහසක් ගන්න පුළුවන් වෙන්නේ ඇති මේ වැඩෙන් මගේ වීඩියෝ එකෙන්. ඉතින් මේක හොඳයි නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ කාමරේ පිලර් ගාලා තිත් එකක් ගාලා මම දානවා වීඩියෝ එකක්. අන්න ඒක මේකෙන් ගිහින් බලන්න සම්පූර්ණ කාමරේ කොහොමද තත්ත්වය කියලා.